මොකක්ද මේ කොරියන් රයිස් වෝටර් කියන්නේ? ඒක ඔය තරම්ම හැමට හොඳයිද? කොරියන් අයගේ විශේෂම සත්කාරයක්ද මේ රයිස් වෝටර් කියන්නේ? අපි අද ඒ ගැන මේ වීඩියෝ එකෙන් බලමු. අපි බලමු මොකද්ද මේ කොරියන් රයිස් වෝටර් කියන්නේ? ඔය කියන තරම්ම හැමට ඒක ප්‍රයෝජනවත්ද? හැම සුදු කරගන්න, හැමේ තරුණ බව රැකගන්න ඒක අපිට උපකාරී වෙනවද කියන මේ ඔක්කොම කරුණු ටික. ඉතින් මේ වගේ බිට් ටිප්ස් දැනගන්න අපිව subscribe කරලා bell icon click කරලා තියාගන්න. අපි ඉක්මනට යමු වීඩියෝ එකට. කොරියන් රයිස් වෝටර් කියලා කියන්නේ කොරියාවේ යුවතියන්ගේ රූපලාවන්‍ය අතින් ගත්තොත් ප්‍රමුඛ ස්ථානයක් තියෙන දෙයක්. ඒ මොකද මේ රයිස් වෝටර් වල පෝෂක පදාර්ථ, ಖನಿಜ ලවණ, ඇමයිනෝ අම්ල කියන මේ ගොඩාක් දේවල්, මේ ගොඩාක් හිතකර දේවල් අඩංගු දියරයක් තමයි මේක. ඉතින් ඒ නිසා ඔවුන්ගේ රූපලාවන්‍ය නිෂ්පාදන වලට පවා මේවා යොදා ගන්නවා. සහල් වතුර වල විටමින් B1, B3, B5 වගේම B6 ඒ විතරක් නෙමෙයි ඇමයිනෝ අම්ල වෙනත් ಖನಿಜ ලවණ වලින් පරිපූර්ණ වෙච්ච දියරයක්. විශේෂයෙන්ම මේ සහල් වතුර වලින් අපේ සම වයසට යන එක වළකලා සමේ තරුණ පෙනුම ලබා ගන්න. එහෙම නැත්නම් සමේ තරුණ බව රැක ගන්න උදව් කරනවා. ඉතින් ඒක තමයි අපිට වෙන්නත් ඕනේ. ඉතින් මෙච්චර හොඳ ප්‍රතිකාරයක් දැන ඇයි අපි නොකර ඉන්නේ? හරි. අපි එහෙනම් බලමු ඉස්සෙල්ලම අපි කොහොමද මේ කොරියන් රයිස් වෝටර් එක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලම ඔයා කරන්න ඕනේ කැකුළු හාල් ටිකක් අරගෙන හොඳට හොදන්න. හොදලා මේක විනාඩි 20ක් 30ක් අතර කාලයක් හොඳට පෙඟෙන්න දෙන්න. පෙඟුනට පස්සේ මේ වතුර එක ගන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා පෝෂක පදාර්ථ වැඩි වෙන්නේ අපි මේක චුට්ටක් රත් කරලා ගත්තොත්. විනාඩි 5ක් 10ක් විතර මේක හොඳට රත් වෙන්න දෙන්න. රත් වුණාට පස්සේ හාල් ටික බේරලා අරගෙන මේ වතුර එක ගන්න. ඊට පස්සේ මේ වතුර එක හොඳට නිවෙන්න දීලා හොඳ භාජනයකට දාලා වහලා තියාගන්න. ඔයාලට පුළුවන් මේක දවස් 7ක් යනකම්ම ෆ්‍රිජ් එකේ තියාගන්න. තියාගෙන තියෙන්නේ ඔයාගේ හැමේ ආලේප කරලා හැමදාම පාවිච්චි කරන්න. අපි බලමු කොහොමද මේ රයිස් වෝටර් එක පාවිච්චි කරන්න කියලා. අපිට මේක නිකම්ම අපේ හැමේ ආලේප කරන්න පුළුවන්. දවසක් කර දවසක් ඔයාගේ හැමේ ආලේප කරලා විනාඩි 20ක් විතර තියලා හොදලා යවන්න. මේක ඔයාගේ හැමේ තියෙන ෆයින් ලයින්ස්, රින්කල්ස් ඔක්කොම ඉවත් කරලා හැමේ රැලි වැටීම අඩු කරලා තරුණ පෙනුම රැක ගන්න උපකාර වෙනවා. ඒ විතරක් නෙමෙයි ලප කැලල්, පිග්මන්ටේෂන් මේ හැම දෙයකටම මේක හොඳයි. තව ක්‍රමයක් තමයි ඔයාලට පුළුවන් මේක පැක් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඇලෝවෙරා ජෙල්, මීපැණි සහ සහල් වතුර ටිකක් අරගෙන හොඳට කලවම් කරලා ඔයාගේ මුළු මූණෙම ආලේප කරන්න. ආලේප කරලා විනාඩි 20ක් විතර සෝදලා යවන්න. මේ සත්කාර රැයට කරනවා නම් තමයි ගොඩාක්ම හොඳ. ඒකත් හැමදාම නෙමෙයි සතියේ දවස් දෙකක් කරාම හොඳටම ඇති. ඊළඟට මේ සහල් වෝටර් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ටෝන් එකක් විදිහට. මේක ටෝන් එකක් විතර පාවිච්චි කරාම ඔයාගේ හැම බාහිර පරිසරයේ තියෙන කුණු දුහවිලි වලින් ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි සමේ තෙතමනය වගේම නැචරල් ඔයිල් එකට කිසිම හානියක් නොවි ආරක්ෂා කරනවා. අපිට මේක මේකප් රිමූවර් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට භාවිතා කරන්න අපි මේකප් රිමූවර් එකක් විදිහට ක්ලෙන්සර්නේ. මේ ක්ලෙන්සර් පාවිච්චි කරද්දී ගොඩාක් වෙලාවට අපේ හැමේ තියෙන නැචරල් ඔයිල් එකට හානි වෙනවා. එතකොට හැම ඩ්‍රයි වෙන්න බලනවා. හැබැයි සහල් වතුර පාවිච්චි කරද්දී ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඔයාගේ නැචරල් ඔයිල් එකට කිසිම හානියක් නොකර තමා ඔයාගේ මුහුණේ තියෙන මේ කුණු දූවිලි මේකප් සියල්ලම ඉවත් කරන්නේ. ඉතින් මේ විදිහට සහල් වතුර පාවිච්චි කිරීමෙන් ඔයාගේ සමේ තියෙන තරුණ පෙනුම රැකගන්න පිග්මන්ටේෂන්, ලප කැලල්, රින්කල්ස්, ෆයින් ලයින්ස්, ඩාර්ක් සර්කල්ස් මේ හැම දෙයක්ම නැති කරගෙන සම දීප්තිමත් කරලා පැහැපත් කරලා සමේ තෙතමනය රැකගන්න පුළුවන්. ලොකු වියදමක් කියන්නේ නැතිව හරිම ලේසි ඔයාගේ මුහුණ ලස්සනට තියාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කොරියන් රයිස් වෝටර් කියලා කියන්නේ. මේ හාල් වතුරේ අඩංගු ඇමයිනෝ අම්ල සමේ ආරක්ෂිත ස්තරය ශක්තිමත් කරන්න උපකාරී වෙනවා. ඒ හින්දා පරිසරයේ අවට තියෙන කුණු දුහුවිලින් සම